හරි. සාමාන්‍ය පෙළ විභාගයට තවත් තියෙන්නේ මාස 6ක් වගේ බොහොම පොඩි කාලයක්. හරිද? එතකොට දැන් ඔයාලා වැඩ කරන්න ඕනේ කාලෙනේ. හරිද? මේකේ ගැඹුර මේ විෂය මොන වගේද කියන එකත් ගැනවත් මේක ප්‍රතිඵලය මොන වගේද කියන එක ගැනවත් ගොඩක් අයට ඔක අයිඩියා එකක් නැහැ. හරිද? එතකොට අනේ ගැන චුට්ටක් මතක් කරලා දෙන්න හිතුවා. හරි? හැම අවුරුද්දකම O level science paper එක ලියනවා ළමයි ලක්ෂ 3කට වැඩි ප්‍රමාණයක්. ඒ ලක්ෂ 3කට වැඩි ප්‍රමාණයෙන් 30%කටත් වැඩි ප්‍රමාණයක් W ඒ කියන්නේ S එකක්වත් ගන්න බෑ. එහෙම ළමයි බහුතරයක් ඉන්නකොට A සහ B අතර රැඳෙන්න පුළුවන්. ඊටාම සුළු ප්‍රමාණයක පමණයි. A සහ B කියන දෙක ගන්න ප්‍රතිශතය දෙකේම එකතුව 15%කටත් වඩා අඩුයි. මේවා මට හිතිලා කියන කතා නෙවෙයි. මේවා ගේම් වාර්තාවල සඳහන් වෙලා තියෙන දේවල්. ඔයාලටත් ඒක ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්. dons.lk ඔයාලා ඔය රිසල්ට්ස් බලන්න යන වෙබ්සයිට් එකට ගිහිල්ලා. එතකොට මෙතන 2018 ලක්ෂ 3කට 3,33,000 ගාණක් ලියනවා විභාගය. ඒකෙන් 7.52ක් විතරයි A ලබා ගන්න. 6.72ක් විතරයි B ලබා ගන්න. හැබැයි W ඉන්නවා 33 ගාණක් 33.7 බිඳුවක් W ලබා ගන්න. හරි. ඉතින් මෙන්න මේක තමයි தත්ත්වය. මේක මේ අවුරුදු විතරක් නෙවෙයි දිගටම වෙච්ච දේ. හැමදාම මේක තමයි தත්ත්වය. ඔබට තීරණය කරන්න පුළුවන් බයන්න ඕනේ මේ කොටසටද මේ කොටසටද කියලා. එතකොට කොහොමත් කැමැත්තෙන් මේ කොටසට ගිහිල්ලා නෙමෙයි ඉන්නේ. නේ? කැමැත්තෙන් මේ කොටසට යන්නේ නැහැ ළමයි. අවුරුදු ගාණක් ක්ලාස් ගිහිල්ලා දෙමපෙන්ගු සල්ලි වේදම් කරලා කවුරුත් අර කොටසට යන්නේ නැහැ. හැබැයි යන්න වෙලා තියෙනවා. කැමැත්තෙන් නැත්නම් කොහොමද යන්න උනේ? අනුගමනය කරපු වැඩපිළිවෙලේ තමයි ගැටලුව තියෙන්න ඕනේ යන්නේ. අන්න ඒ වැඩපිළිවෙල දැන්වත් වෙනස් කරන්න. එහෙම නැත්නම් අවුරුදු ගාණක් ඉගෙනගෙන පන්ති ගිහිල්ලා ඒකෙන් හරි ප්‍රතිඵලයක් නැත්නම් ඔබේ ක්‍රමවේදය වෙනස් කරන්න. හරිද? ඔයා වෙනස් කරන්න ඕනේ. හරි? ඒක ඉලක්කය අසීරුයි නම් ඔයා වෙනස් කරන්න ඕනේ ඉලක්කය නෙමෙයි. ඔයා යන පාර. හරිද? මේක අමාරු දෙයක් නම් ඔයා ඒ ඉලක්කය වෙනස් කරන්න බෑ. ඔයාට වෙනස් කරන්න පුළුවන් ඔයා අනුගමනය කරන ක්‍රියාකලාපය. ඔයා ඒ ඉලක්කයට යන පාර වෙනස් කරගන්න පුළුවන්. ඒක තමයි කරන්න ඕනේ. හරිද? නැතු ඉලක්කය වෙනස් කරන එක නෙමෙයි කරන්නේ. එතකොට මේකේ මේ මොකද්ද මේ මෙහෙම දෙයක් වෙන්න හේතුව? ඒක රටක ඉරණම මෙහෙම වෙන්න හේතුව මොකද්ද? මේ සබ්ජෙක්ට් එක සම්බන්ධව. සයන්ස් කියලා කියන්නේ විභාගෙ ලියන්න විතරක්ම ඉගෙන ගන්න ඕන සබ්ජෙක්ට් එකක් නෙවෙයි. එදිනදා ජීවිතේ ජීවත් වෙන්න මේ ප්‍රායෝගික දේවල් තමයි සයන්ස් වලදී 6 වසරේ ඉඳන්ම උගන්වන්නේ. ප්‍රායෝගික විෂය මේක. එතකොට මේක නැතුව ජීවත් වෙන්න අමාරුයි. මොකද බල්බ් එකක් හයි කරගන්න, වයර් කෑලි දෙකක් අමුණ ගන්න, ප්ලග් එක වයර් ටික සම්බන්ධ කරගන්න. ඒකවත් දන්නේ නැත්නම් සයන්ස් කරපු ළමයෙක් තේරුමක් නැහැ. ඔයා අඩුම ධර්මයේ අන්න ඒ දේ ඉගෙන ගන්නවත් මේ සබ්ජෙක්ට් එක කරන්න ඕනේ හරියට. ජීවත් වෙන්න කරන්න ඕන දෙයක් මේක. අපි ඒක ඒ දේට උගන්වන්න. ඒත් එක්කම මේ විභාගය මහා ලොකු අමාරු දෙයක් නෙවෙයි. වෙන්න ඕනේ ඔයා පිළිවෙලට තියරිය සිද්ධාන්තය හොඳට ඔළුවට දාගන්න. ඒකේ පස්සේ ඔයා විභාග ගැටලු පාස් පේපර්ස් ප්‍රශ්න කරන්න. ඒකත් එක්ක ඔයාට අනිවාර්යෙන්ම පාස් පේපර්ස් ගැටලු ප්‍රශ්න කරා කියන්නේ ඒත් එක්කම අනුමාන ප්‍රශ්න ඔය පන්ති වලදී ඒක කරා කියන්නේ ඔයාලට ලොකු දෙයක් කරගන්න පුළුවන්. මේ මාස ආය හොඳටම ඇති. ඔයා දැනට මොන පට්ටමේ හිටියත් මේකෙන් ගේමක් ගහන්න හොඳටම ඇති. හරිද? හැබැයි අද ඉඳන් වැඩ කරන්න. දැන් කාලේ නාස්ති කරන කාලයක් නැහැ. දැන් රත් වෙලා වැඩ කරන්න ඕන කාලෙනේ. හරිද? ඒකයි හදිස්සිය මේක මතක් කරන්න. ඊටුවේ ඉතින් ඔයාට පුළුවන් මෙතෙන්ට යනවද මෙතෙන්ට යනවද කියලා තීරණය කරන්න. හරිද? අද ඉඳන් මෙතෙන්ට යනවා කියන ටාගට් එක තියාගෙන හරියට වැඩේ කළොත් මේක කරන්න පුළුවන්. ෆිසික්ස්, කෙමිස්ට්‍රි සහ බයෝ කියන කොටස් තුනෙන්නේ මේ විද්‍යාව විෂය සමන්විත වෙන්නේ. එතකොට ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි වල තාර්කික කොටස් වැඩි. එතකොට ගොඩක් පන්තිවලෙමත් ගොඩක් ගුරුවරුත්
ටිකක් උඩින් අත ගාගෙන යන කොටස් ටික නේවා. අන්න ඒක තමයි මේකට ලොකුම හේතුව. සහ අර බයොලොජි වල අනවශ්‍ය විදිහට කාලය දැන් මේ කාලය නාස්ති කරමින් අනවශ්‍ය විදිහට වෙනස් කාලය වැය කරලා ඒ වගේ කොටස් කවර් කරනවා. හැබැයි මේකේ අවශ්‍යම දේ බයොලොජි අනවශ්‍යයි කියලා නෙමෙයි කියන්නේ. ඒක කරගෙන යන්න අපි විවිධ කොටස් වලට වෙන් කළ යුතු කාලයක් තියෙනවානේ. මේ හැමදේම ගොඩනැගිලා තියෙන කාලයක් මතනේ. එතකොට ඒ අදාළ කාල පරාසය තුල ඒ අදාළ දේ කරන්න ඕනේ. හරිද? එතකොට ෆිසික්ස් කෙමිස්ට්‍රි වගේ ඒවා අතෑරලා ගිහිල්ලා නැත්නම් උඩින් පල්ලෙන් අතගාගෙන ගිහිල්ලා පස්සේ අපි ප්‍රශ්න කරමු දැන් මේක ලියා ගන්න කියලා ගිහිල්ලා බයෝ විතරක් අනවශ්‍ය විදිහට කරනවා නම් ඔයාට සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ ඉරණමකට තමයි. හරිද? ඔය බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට ඒකට යන්න බැරි වෙයි. සමහර පන්ති තියෙනවා. පන්ති උගන්වන දේ ළමයි කියන්නේ මොකද ඇවිල්ලා. ළමයි ගුරුවරයෝ මේ දෙමාපියෝ එමෙත් කියලා. ඒ පන්තියේ ගැටලුවක් නැහැ. ඒ පන්තියේ කියලා දෙන දේ හොඳට තේරෙනවා. හැබැයි ලකුණු නැහැනේ. හරි ආසාවෙන් යනවා මේ පන්තියට. හැබැයි ලකුණු නැහැනේ. ලකුණු නැත්තම් පන්තියට ගියා කියලා වැඩක් තියනවද? ලකුණු තමයි හැදෙන්න ඕන. කාලයක් තිස්සේ හරියට වැඩේ කරනවා නම් ලකුණු නොහැදී තියෙන්නේ නැහැ. මේක ගුරුවරයාට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරිද? ගුරුවරයාට පුළුවන් මේ දේ කියලා දීලා මේකට මඟ පෙන්වීම විතරයි. හැබැයි මහන්සි වෙන්න ඕන කවුද? ළමයා. ළමයා මහන්සි වෙන්නේ නැතුව ළමයා උත්සාහ දරන්නේ නැතුව කෙමිස්ට්‍රි ෆිසික්ස් දේවල් කරන්න බෑ. බයොත් පාඩම් කරන්න ගුරුවරයා නෙමෙයිනේ පාඩම් කරන්න ඕන ළමයා. පාඩම් කරන කෙටි ක්‍රමයේම තියෙනවා. ඒවයි පාඩම් මේක මෙහෙම කටපාඩම් කරන සබ්ජෙක්ට් එකක් නෙමෙයි බයොලොජි කියන්නේ. ඒකත් තර්ක කරලා ගන්න පුළුවන්. හරිද? මේ හැම දෙයකටම හේතුවක් තියෙනවා. එතකොට එහෙම දේවල් තියෙනවා. එතකොට ළමයා මහන්සි වෙන්නේ නැතුව ගුරුවරයාට තනියෙන් මේ දේ කරන්න බෑ. හරිද? අර දෙමාපිය කතාව අපිට ක්ලාස් එකකට එම ඉන්ඩිවිජුවල් එකට නැත්නම් ගෲප් ක්ලාස් එකකට මතක කරලා කියන්නේ මොකද? අර සර්ගේ තමයි කලින් ගියේ. හොඳයි. ගැටලුවක් නැහැ. හැබැයි හොඳට තේරෙනවා කියන දේ තමයිත් හරි ආසාවෙන් යනවා. හැබැයි ලකුණු නැහැ. ලකුණු නැත්තම් වැඩක් නැහැ. මොකද්ද හේතුව? නෝට් එකක් කරන් බැලුවම පස්සේ නිකන් උගන්නපු දෙයක් නෑ ඇත්තටම. අත්‍යවශ්‍ය දේ ඇරෙද්දි අනිත් හැමදේම උගන්නලා තියෙනවා. විභාගයට අහන දේ ඇරෙද්දි අනිත් හැමදේම උගන්නලා තියෙනවා. එහෙම වැඩක් නෑ. ඔයා බලන්න ඔයාලා පන්තියේ ඔයා ඉගෙන ගන්න දේ තනියෙන් හෝ ඉස්කෝලේ හරි ඔයා තේරෙනවද? තේරෙන්න ඕනනේ. නේ? හැබැයි තේරිලා විතරක් මදි. උගන්නන දේ තේරුණා විතරක් මදි. බලන්න උගන්නන්නේ ඔයාට තේරෙන්නේ මේකට ඕන දේද? මේ ඉගෙනගත්තු දෙයින් ඔයාට ප්‍රශ්න කරන්න පුළුවන්ද? පාස් පේපර්ස් ප්‍රශ්න කරන්න පුළුවන්ද? අන්න ඒ ඉගෙනගත්තු දෙයින් තනියෙන් පාස් පේපර්ස් කරන්න පුළුවන් කියන්නේ බය වෙන්න දෙයක් නෑ. හැබැයි එහෙම බෑ කියන්නේ වඩ ගැටලුවක් තියෙනවා. හරි? මොකද මෝඩ ළමයි කියලා જાතියක් නෑ. ළමයි මෝඩය අදක්ෂය කියලා જાතියක් නෑ. ඉන්නේ වැඩ කරන ළමයි සහ වැඩ නොකරන ළමයි කියලා දෙපිරිසක්. එතකොට ඔය මෝඩයි අදක්ෂය කියලා සම්මත ළමයි ටික පාඩම් කරලා වැඩ කරන්න ගත්තන් පස්සේ හරිද? වැඩ කරන්න ගත්තන් පස්සේ එයාලගේ ලකුණු ටික බොහොම ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒක අපි අවුරුදු 4කට වැඩි කාලයක් මම මගේ අත්දැකීම් වලින් දැකපු දෙයක්. හරිද? එතකොට අම්මලා කියන්නේ අනේ අපේ ළමයින්ගේ ඔළුවට යන්නේ නැහැ මොකොත් හරි මෝඩයි. එහෙම කියනවා. එහෙම මෝඩයි කියලා කෙනෙක් නැහැ. ඉන්නේ වැඩ කරන්නේ නැති සා කරනවායි. ඔය වැඩ කරන්නේ නැති ළමයා වැඩ කරන එක වැඩ කරන වන එක දෙමෝපියන්ගේ සහ ගුරුවරුන්ගේ අගයක්. හරිද? සහ ළමයි දැන් මේකේ ගැඹුරු තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ දැන් ඔයා මෙච්චර දවස් ගොඩක් අය දැනන් ඉඳලා හිටියේ නැහැනේ. මෙන්න මේක තමයි. හරිද? ගොඩක් අය ළමයි දන්නේ නැහැ මේක. හරිද? දන්නේ මේ ලිව්වම වෙන දෙයක් වෙයිනේ කියලා. වෙන දෙයක් වෙන්නේ නෙමෙයි. ඔයාලා වෙන දේ තමයි මේ තියෙන්නේ. හරිද? නිකන් ඔහේ යන්නම් වල දියලා වෙන්නේ මේක. හරි? ඒ නිසා හරි වැඩ පිළිවෙලකට ප්ලෑන් එකකට නෝ වැඩ කරන්න. මේ කාලය හොඳටම ඇති එක් කරන්න. හරිද? මේ කාලය ඇතුළත ලොකු දෙයක් කරන්න පුළුවන්. හැබැයි බහැලා වැඩ කරන්න ඕන. උනන්දුවෙන් වැඩ කරන්න ඕන. හරිද? ඒක නිසා තමයි මේක අර දැනට ඔයාලට කරන්න තියෙන එකම වැඩේ මේකනේ. ඕ ලෙවල් ලියන ළමයට දැනට කරන්න තියෙන ඕ ලෙවල්. හරි? හැබැයි උඹලා කරන්නේ මොකද්ද? ඒ අදාළ දේ නැතුව අනිත් හැමදේම කරනවා. නේ? දැන් වයිෆ් වලට ගෙන හින්දාන්න. එතකොට ළමයින්ට කන්න බොන්න දෙන්න උයන්න. ඒව නෑනේ මොකට.
ඔයාලට තියෙන්නේ මොකද්ද? දැනට තියෙන්නේ O level විභාගය. O level විභාගය දැනට ලොකුයි. ඒක ලිව්වන් පස්සේ ඊට පස්සේ රිසල්ට් ආවිලා කාලෙකින් දැන් A level කරන්න ගියන් පස්සේ A level science subject එකක් කරලා දෙවල් තේරෙයි. අපෝ මේ මොනවද කියලා. හැබැයි ඒ A level වලට අවශ්‍ය පදනම දාන්නේ මෙතන. හරිද? මෙතන අනාගත්තොත් ඔබට එතෙන්ට යන එක හීනයක්. හරි? එහෙනම් සමහර විට ඔයාගේ පවුල ගොඩ දාන්න පුළුවන් එකම කෙනා ඔයා වෙන්න පුළුවන්. ඉතින් අනිත් ළමයිත් එක්ක සෙල්ලම් කර කර ඈ නිකන් කාලය කාදවමින් ආස්ති වෙන්න එපා. හරිද? මොකද ඔය දැනට දැන් ඔයාලට මට්ටමේදී මේකේ ගැඹුරක් තේරෙන්නේ නැහැ. හැබැයි ඔයා එකතු වෙලා දැන් ඔය සෙට් ෆිටින් මේක කරලා දැන් සමහර පන්ති වල එනවා. සමහර දවස්වල දැන් අද ඉන්නවා. ඊළඟ දවසේ නැහැ. 3-4 දින එකපාර නැහැ. උන්ට වෙන කොහේ හරි ගිහිල්ලා. හරි? එතකොට සමහර විට ඔයාව ඒ ගමනට ඇදන් යන ළමයා. හරි? කවුරු හරි කෙනෙක් මූලිකව වෙලානේ අද මෙහෙ ක්ලාස් යන්න බෑ බං කම්මැලි කියලා. ඔබ එතෙන්ට ඇදන් යන කෙනා හොඳ සල්ලි කර ඌට ඉගෙන ගන්න ඕනේ නැහැ. ඌට ලොකු බිස්නස් තියෙන මිනිස්සෙක් වෙන්න ඉතින් පොඩි කාලේ තමයි. හරි? හැබැයි උඹට එහෙම නැත්තම් උඹ වැඩ කරන්න ඕනේ. හරි? උඹ නම් පවුල කොට දාන්න ඉන්න එක උඹට වැඩ කරන්න වෙනවා. හරි? එතකොට ඒ වැඩ කරන එක ප්ලෑන් එකක් අත වැඩ කරන්න මේ කාලේ හොඳටම ඇති. හරි? එතකොට වැඩ කරද්දී අර සහ ක්ලාස් වලදී පවා අර ඔයා දැනට කරපු දේ ප්‍රතිඵලයක් නැත්තම් හරිද? ප්‍රතිඵලයක් නැත්තම් ඔයා විභාග ලියන්න ඉන්න එක නෙමෙයි කරන්නේ. හරි? ඔයාගේ යන ඉලක්කය අමාරු එකක් වෙන්න පුළුවන්. ඒ ඉලක්කය අසීරුයි නම් ඔයා කරන්න ඕනේ ඉලක්කය වෙනස් කරන එක නෙමෙයි. ඔයා යන පාර වෙනස් කරන්න. ඒ පාර වෙනස් කළා අදාළ මේකට යන්න පුළුවන්. හරි? ඒකයි කරන්න ඕනේ. එතකොට මෙච්චර කාලයක් කරපු වැඩපිළිවෙල අවුල් නම් ඔයාම හිතලා බලන්න. මේ විදිහට මම මෙච්චර කාලයක් කරා. දැන් අවුරුදු කීයක්ද? හැබැයි ඒක සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණ නැත්තම්. හරි? අවුරුදු ගාණක් පන්තියේ ගිහලා තාමත් ලකුණු 18 20 නම් ඉන්නේ. තේරුමක් නැහැනේ. නේද? එහෙනම් කතා කරන්න දෙයක් නැහැ මෙතන. එතෙන්ට යන්න ඕනේ නැහැ. ඔයාට එතන හිටියත් දැන් උනන්දුවෙන් වැඩ කරලා මෙතෙන්ට යන්න පුළුවන්. හරිද? එහෙනම් අන්න එතෙන්ට යන්න ඕනේ වැඩපිළිවෙල කරගෙන යන්න. right?